ඔන්න අපි මේ සැරේ ආදි යශෝදරාවියන්ගේ get together එකක් ලෑස්ති කරා. මේකේ ප්‍රධාන අරමුණ වුණේ අපේ විදුහලේ අපිට උගන්වපු ආදරණීය ගුණමාන්‍යවරුන්ට පියවරුන්ට උපහාර දක්වන්න. මේක අපිට ගොඩක් අපේ හිටපු කෝමල එකතු වෙලා කරපු වැඩක්. ඔක්කොමලගේ සහයෝගයෙන් ඉතින් මේ අපේ ගුරු මහතුමලට ඇඬෙන්න තරමට අපි මේක ලස්සනට කරා. හැමෝම සතුටු වුණා. හැමෝටම අපි උපහාර දක්වන්න තමයි මේක සංවිධානය කරේ. ඉතින් ඇත්තම කියනවා නම් අවුරුදු 30 ගානකට පස්සේ අපි අපිට උගන්වපු ටීචර්ස්ලා ආපහු දැක්කා. අපේ ගොඩාක් යාළුවෝ අපි දැක්කේ ආපහු දකින්න නැතුව හිටපු කට්ටියවත් අපිට ආපහු හම්බ වුණා. ගොඩාක් දේවල් අපි කතා කරා. ඉතින් හරිම ලස්සන දවසක් වුණා. ඉතින් ඒ අතරේ මම සින්දුවකුත් ලිව්වා ඒ වෙනුවෙන්. ඒකටත් ගුරු මෑණිවරුන් හැමෝම ඒකටත් ගොඩාක්ම ආදරය කරා. ඇත්තටම ඇඬෙන තරමට ඒක ඒගොල්ලන්ට සමීප වුණා. ඉතින් හැමෝම අපිට ස්තුතිවන්ත වුණා. ඉතින් අපි මේ හැම ගුරුතුමියක්ම අපිට කිව්වේ අනේ අපි එන්න පුළුවන්කම තිබුණොත් අපිට මැරෙන්නේ නැතුව හිටියොත් අපි එනවා කියලා තමයි ආරාධනා කරපු වෙලාවේ. ඇත්තටම ඒක හදවතටම දැනුණා. මේක කරන්නම අපේ ඉස්කෝලේ අක්කලා ගොඩාක් අය උදව් කරා. හැමෝම උදව් කරා. හැමෝගෙම සහභාගීත්වයෙන් ඇත්තටම හරිම ලස්සනට අපි මේක කරා. ඉතින් මේ වගේ දේවල් කරනවා කියන එකේ හරි වටිනාකමක් තියෙනවා. මේ වගේ දේවල් අපිට මේ ගුරුතුමියලා මේ ගුරු මහත්මිය ජීවත් වෙලා ඉන්න කාලේ ඕන කරන්න. එහෙම නැතුව මේව අපි කරලා වැඩක් නැහැ. ඉතින් අපි උපරිමයෙන් මේක කරා කියලා අපි සතුටු වෙනවා. මේ අවස්ථාවේ ගත්ත ඡායාරූප හරිම ලස්සනට ඒක වුණා. ඇත්තටම හරිම සතුටුයි. ඉතින් අපි ආපහු අපේ යශෝදරාවියන්ගේ get together එකකින් හම්බ වෙමු.